අද දවසේ මම කතා කරන්න සූදානම්ව සිටිනවා ඔබ වර්ධනය වෙන්න කැමති ඔබ දෙවියන් වහන්සේ තුල බලවත් වෙන්න කැමති කෙනෙක් නම් මේ පණිවිඩය ඔබටයි. අද දවසේ මේ කොටස මේ පණිවිඩය අසුවායින් පසුව දෙවියන් වහන්සේ ඔබ තුල නව පරිවර්තනයක් උන්වහන්සේ කරන්න යනවා. නව වෙනසක් තුලින් ඔබව මෙහෙවන්න යනවා. ඒ නිසා අපි හැම කෙනෙක් ස්වාමීන් වහන්සේ තුල නිශ්චල හදවතකින් අපේ දේශාවන උන්වහන්සේගේ වචනයට අපි යොමු කරමු. මේ කොටස් වල අපිට පහදා දෙනවා මේ යාකෝබ් සහ ඔහුගේ ළමයි 70 දෙනෙක් මේ මිසරයට ඕන ඇතුළත් වෙනවා. ඒත් සමගම දෙවියන් වහන්සේ යාකෝබ්ට කිව්වා බය නැතුව මිසරයට යන්න. මම හෙදී ඔබව ජාතියක් කරන්න යනවා කියලා. ඊට ප්‍රථමයෙන් ඔහු ජාතියක් රාජ්‍යයක් සෙනගක් පාලනය කරන්න ඔහුට අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඉතින් මේ සැලසුම් මේ දෙවියන් වහන්සේගේ යෝජනා මේ අයුරින් දෙවියන් වහන්සේ ඉෂ්ට සිද්ධ කළා වූ උන්වහන්සේගේ සැලැස්ම තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. මේ දේ තුලින් මම කතා කරන දේ තුලින් දෙවියන් වහන්සේ ඔබට යම් දේවල් ඔබගේ හදවතට අංගවයි ශුද්ධාත්මයන් වහන්සේ විසින් නිවැරදි කරගන්න ඕන දේවල් උන්වහන්සේ ඔබට අංගවයි. සමහර ස්ථානවලින් නැගිටිය යුතු තැන් වලින් ඔබට නැගිටින්න දෙවියන් වහන්සේ කතා කරයි. ඔබ ඊට කීකරු වෙන්න. එවිට දෙවියන් වහන්සේ තුල ඔබ ආශිර්වාද ලද්දෙක් වෙන්න යනවා. ඒ ආකාරයෙන් අපගේ ජීවිතේ සමහර වෙන්වීම් ඉතාමත් වැදගත්. යහපත් වෙන්වීම් ඉතාමත් වැදගත්. අපගේ ජීවිතේ වෙන්වීම් වැදගත් වෙන්නේ ඇයි? ස්ථාවරත්වයට පැමිණීම පිණිසයි. අපි දන්නවා අපිට කුඩා කාලයක් තිබෙනවා. ඒ කුඩා කාලය තුල අපිට හැම දෙයක්ම අපේ දෙමව්පියන් විසින් අපිට කරනු ලබනවා. අපි ඇඳුම් ටික හොදනවා, අපි කන බොන කෝප්ප හොදනවා. සියලුම දේ. මම ඒක කොටස් හැටියට උදාහරණ වශයෙන් කියන්න ගියොත් මේ කාලය පුළුල් වෙන නිසා මම ඊටමත් කෙටියෙන් අවශ්‍ය පණිවිඩය කතා කරනවා. ඒ නිසා අපි යම් කිසි වෙන්වීමක් තුළ අපි දේවල් ඉගෙන ගන්න යනවා. අපි තනියම හිට ගන්න යනවා. අපි තනියම වර්ධනය වෙන්න යනවා. අපි දේවල් අත්දැකීම් වැරදීම් නැකිටීම් තුළ අපි ජයග්‍රහණය පරාජය තුළ අපි යම් කිසි ආකාරයෙන් යම් පරිවර්තනයකට යම් පරිණත භාවයකට අපි පැමිණෙනවා. අපි බැන්දට පස්සේ අපි දන්නවා අපි අම්මලත් එක්ක දරුවෝ අම්මලා එකට ඉන්නේ නැහැ. ඒකට හේතුව තමයි කවදාවත් දියුණුවක් වෙන්න යන්නේ නැහැ. ඕන් දේවල් ඉගෙන ගන්න යන්නේ නැහැ. ඒ නිසා ඒ වෙන්වීම තුල විශාල ආශිර්වාදයක් තිබෙනවා. අපගේ ජීවිතේ සුද්ධ වූ යහපත් වෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා. අපව පරිණත කිරීමට හා ස්ථාවර කිරීම සඳහා ඒක අපිට ආශිර්වාදයක් වෙන්න යනවා. ගොඩක් වෙලාවට අපි පරිණත වෙන්නේ නැත්තේ අපි ස්ථාවර නොවෙන්නේ තාම අපි වෙන් වෙලා නැහැ. තාම අපි තනියෙන් හිට ගන්න අපි සූදානම් නැහැ. අපි ඒ වෙනුවට පරිණත වෙනවා වෙනුවට පතනරි වෙනවා. එසේ නොවේවා. ඒ නිසා අපි දන්නවා ගසක් වුණත් විශාල රූස්ස ගසක් වුණත් දැවැන්ත මුල් ඇදලා ඒකේ අතු හොඳට විහිදලා ඒකට ඉඩකඩ අවශ්‍යයි. ඒක විශාලයට වර්ධනය වෙන්න, ඒක වැඩෙන්න. ඒ නිසා ඒ ගසට හැදෙන්න අවශ්‍ය කරන පරිසරයේ වටපිටාව හරියට තිබුණේ නැත්නම් ඒ ගසේ වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. ඒක කෙසඟ වෙලා යනවා කියලා අපි කියනවා. ඒ නිසා සමහර වෙන්වීම සුද්ධ වූ වෙන්වීම ඒ ආශිර්වාදයක් වෙන්න යනවා. ඒ වෙන්වීම තුල ඔබ දෙවියන් වහන්සේ සමග ඒ සම්බන්ධතාවය නොඅඩුව හැමදාමත් තිබෙන්න අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේ නොමැති ඔබ වෙන් වෙලා හිටියොත් කවදාවත් වර්ධනයක් සිද්ධ වෙන්න යන්නේ නැහැ. ඔබ හිටිය ආකාරයෙන්ම ඒ ස්ථානවලත් ඔබ සිටින්න යනවා. ඒ නිසා වෙන්වීම තුල ස්වාමින් වහන්සේ තුල වෙන වනම් ස්වාමින් වහන්සේ තුල ඔබ යහපතින් වර්ධනය වෙන්න අවශ්‍යයි. විශේෂයෙන් අද දවසේ මම කතා කරන්න යන්නේ
මේ මිසරයේ සිදුනා වූ මේ සිදුවීම පිළිබඳව මේ මිසරය කියන්නේ දියුණු නගරයක්. ඒ වෙන විට මේක මුල් කාල යුගයේ මේ කාලවල මම මේ කතා කරන කාලවල Facebook, Instagram, WhatsApp, Twitter, Snapchat ඇතුළු මේ කිසි දෙයක් නැහැ. තාක්ෂණය නැහැ, දියුණු නැහැ, ෆ්ලයිට්ස් නැහැ, කාර් නැහැ, කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ යුගය තුල දෙවියන් වහන්සේ මේ කැඳවුවා වූ මනුෂ්‍යයන්ව ඔබගේ මනසේ තිබෙන අවශ්‍යයි. මම මේ කතා කරන විට උන්වහන්සේ එදා ඒ දම් මුවනේ උන්වහන්සේ පොරොන්දු වුණා උප්පත්ති 3:15 අනුව යක්ෂයාගේ හිස පොඩි කරන පිණිස උන්වහන්සේ ස්ත්‍රියකගේ බීජයෙන් උන්වහන්සේ මේ පොළවට පැමිණෙනවා කියලා. ඒ පැමිණීම සිද්ධ වෙන්න දෙවියන් වහන්සේ තෝරා ගන්නා වූ උන්වහන්සේගේ සලස්ම තමයි මේ විදියට ගමන් කරන්නේ. ඒ නිසා උන්වහන්සේ ජාතියක් උන්වහන්සේ තෝරගත්තා. ඉදිරි පරිච්ඡේදවල අපිට දැක ගන්න පුළුවන් යාකෝබ් දෙවියන් වහන්සේ ඔහුගේ නම වෙනස් කරනවා ඊශ්‍රායල් හැටියට. ඒ ආකාරයෙන් ඔබත් ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ තුල මේ පොරබැදීම් මේ ගිවිසුම් තුල ඔබ ගමන් කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ යාකෝබ් ඇතුළු මේ පිරිස ඔවුන් දැනගෙන හිටියේ නැහැ කොහොමද සටන් කරන්නේ. කඩුවක් ඔවුන් ඇහැටවත් දැකලා නැතුව තියෙන්නේ නැති. දෙවියන් වහන්සේ මිසරයට ගේනවා රජවරුන්ගේ ආයුධ දකින්න, මිසරේ මිනිසුන්ගේ දියුණුව දකින්න, මිසරේ මිනිසයන්ගේ ශාස්ත්‍රයන් දකින්න, ඔවුන්ගේ අධ්‍යාපනය දකින්න, සමාජයේ හුරුව දකින්න දෙවියන් වහන්සේට උවමනා වුණේ යාකෝබ්ගේ කුඩා පවුල එයගෙන ගොස් ජාතියක් බවට පත් කිරීමයි. ඔබ තේරුම් ගත යුතුයි දෙවියන් වහන්සේ අපිව ගොඩනගන ආකාරය. දෙවියන් වහන්සේ අපිව ආත්මිකව සහ සමාජශීලීව උන්වහන්සේ අපිව ගොඩනගනවා. අපිට අවශ්‍ය කරන දැනුම අත්දැකීම උන්වහන්සේ ලබා දෙන ආකාරය ගැන අපි තේරුම් ගමු. ඒ නිසා කුඩා දෙයට විශ්වාසවන්ත වෙන්න, මහත් දේ ලබන්නට එවිට හැකියාව ලැබෙනවා.